දැන් අපි කවුරුත් දන්නවා තාක්ෂණය පාවිච්චි කරනකොට ඒවට හරියන විදියට සිස්ටම්ස් තියෙන්න ඕන. මෙතන අපි පොලිසිය රස්සාව කරන්න යන්නේ නැහැ. ඒක පොලිසිය කරපුවාවේ. මම කමිටුව එකඟ කරගත්තා මුදල් ලේකම්තුමාව පාර්ලිමේන්තුවට කැඳවන්න බ්‍රහස්පතින්දා හැන්දෑවේ 2ට. ඒ කියන්නේ විරෝධතාවයක් නැහැ, විරුද්ධත්වයක් නැහැ. සියලුම නෑ මෙහෙමයි මම මුලින් ඉඳන්ම හිටියේ එක ස්ථාවරයක. ඒ ස්ථාවරය තමයි කමිටුවක් හැටියට අපි මේ ප්‍රශ්නය දිහා බලන්න ඕනේ ජාතික ප්‍රශ්නයක් හැටියට. අපිට පාට කණ්ණාඩි දාලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ගැටලුවක් වෙලා තියෙනවා, ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ව්‍යවස්ථානුකූලව 148න් පාර්ලිමේන්තුවට තමයි මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ. ඒක ක්‍රියාත්මක කරන්න ස්ටෑන්ඩින් ඕඩර්ස් යටතේ මුදල් කාරක සභාවට බලය තියෙනවා. ඉතින් ඒ නිසා මම දැඩි ස්ථාවරයක හිටියා මුදල් ලේකම්තුමාව කාරක සභාවට කැඳවිය යුතුයි කියලා. ඉතින් අපි සාකච්ඡා කරා, නොයෙකුත් මත ඉදිරිපත් වුණා. මම දීර්ඝව පැහැදිලි කරා ඇයි කියලා අපි මේ කළ යුත්තේ. මම නීතිය පැහැදිලි කරා, FR පැහැදිලි කරා. සියලුම සමාජිකයෝ ඒකමතිකව මගේ යෝජනාව අවසානයේදී සම්මත කරා. ඒ අනුව බ්‍රහස්පතින්දා කැඳවනවා. බ්‍රහස්පතින්දා මුදල් ලේකම්තුමාව කැඳවන්න සහ මහ බැංකුවේ අධිපතිතුමාව කැඳවන්න අපි දැනටමත් ලියුම් ගහලා ඉවරයි. දැන් මේ අද මොන වගේ දෙයක්ද උනේ සාමාන්‍යයෙන්? ආණ්ඩුව පැත්තෙන් මොන වගේ දෙයක්ද කියුනේ මේක ඇතුලේ මේ මෙහෙමයි මම විශ්වාස කරන විදියට මේ වගේ ප්‍රශ්නකදී අපිට පුළුවන් වෙන්න ඕනේ පැහැදිලිවම ප්‍රශ්න තේරුම් අරගෙන ඒකට වෘත්තිමය වශයෙන් පෙනී ඉඳලා ඒ අවශ්‍ය දේ හරි විදිහට කරගන්න. ඔයගොල්ලෝ කවුරුත් දන්නවනේ මං වැඩ කරන්නේ එහෙමයි. ඒ වැඩ කරනකොට සමහරු මඩ ගහනවා, නොයෙකුත් දේවල් කියනවා, කරනවා. ඒ වුණාට අවසානයේදී බලන්න අපිට පුළුවන් වුණා මේ ප්‍රශ්නේ ඒ අවශ්‍ය විදියට මේ निराකරණය කරගන්න. එතකොට දැන් මුදල් කමිටුවේ සියලුම සමාජිකයන්ට අවස්ථාව තියෙනවා මේ මුදල් ලේකම්තුමාගෙන් මේ පිළිබඳව විමසන්න. හෙට නෙවෙයි අනිද්දා. ඔව්. දැන් එහිදී යම් එකඟතාවයකට හෝ කරුණු පැහැදිලි කර ගැනීමක් හැකි වෙනවා කියලාද විශ්වාස කරන්නේ? නෑ ඒක තමයි දැන් අපි ඔහුගෙන් ඔහුට මම පැහැදිලි කරලා දීපු විදියට කාරක සභාව තේරුම් ගත්තා යම් ගැටලුවක් මෙතන තියෙනවා. හරිනේ. ඉතින් ඒක මුදල් කමිටුවේට ඍජුවම මේ වගකීමක් තියෙනවා ණය ගෙවීම සම්බන්ධයෙන් අධීක්ෂණය කරන්න. ඒතර මේ ණය ගෙවීම අධීක්ෂණය කිරීම තමයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව මේ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් එළියේදී අපට ඇහෙන හඬ නම් නෑ ආණ්ඩුවෙන් කිසිම වංචාවක් වෙලා නෑ, මුදල් අමාත්‍යාංශ වංචාවක් වෙලා නෑ, ඕන් රැකගත යුතුයි. එහෙම හඬක් නැගෙන්නේ. නමුත් පාර්ලිමේන්තුව ඇතුළතදී එහෙම දෙයක් වෙලා නෑ වගේ. නෑ මෙහෙමයි. අපි නොයෙකුත් දේවල් මේවට ලේබල් අලවන්න එපා. හරි? අපි දන්නවා වෙලා තියෙන්නේ මොකද්ද ඩොලර් මිලියන 2.5ක් නැති වෙලා තියෙනවා. එතකොට ඒක කොහමද උනේ? පොලිසියට යම් වගකීමක් තියෙනවා. අපි පොලිසිය නෙමෙයි. අපිට යම් වගකීමක් තියෙනවා. අපිට තමයි මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ. එතකොට ජාත්‍යන්තර ණයක් ගෙවීමේදී එය අධීක්ෂණය කිරීමේ සම්පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට සහ අපේ කමිටුවට. එතකොට අපේ කමිටුවට නෑවිත් ඉන්න කිසිම හේතුවක් නැහැ. අත වශයෙන්ම මේක මෙච්චර ලොකුවට සාකච්ඡා කළ යුතුව තිබිච්ච දෙයක්වත් නෙමෙයි. නමුත් මම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මේ විය යුතුයි කියන තීරණය අරගෙන මට අවශ්‍ය වුණේ මේක සියලුම සමාජිකයන්ගේ එකඟත්වය ලබා ගන්න මේ වැඩේ කරන්න. එතකොට දැන් ඒක සාර්ථකව කරගන්න මට හැකියවීම පිළිබඳව මම මේ සන්තෝෂ වෙනවා නිහතමානීව. දැන් ඔබට ලොකු වගකීමක් පැවරෙනවා බ්‍රහස්පතින්දා. ඔව් ලොකු වගකීමක් පැවරෙනවා බ්‍රහස්පතින්දාට. ඒකෙන් ඔබ දෝෂ දර්ශනයටත් ලක් වෙන්න පුළුවන්.
ඇයි මං දෝෂ දර්ශයට ලක් වෙන්නේ? සමහර වෙලට ඔබ ප්‍රශ්න කිරීම ප්‍රබල වෙලා අන්තිමට එතන ආණ්ඩුව පස්ස නෑ මං හිතන්නේ කවුරුත් දන්නවා මං කොයි ආකාරයටද වෘත්තීයවේදීව හැසිරෙන්න කියලා. හරි? අපිට ප්‍රශ්න තියෙනවා අහන්න ඒ ප්‍රශ්න අපි අහනවා. ඒ ප්‍රශ්න වලට මේ මුදල් ලේකම්තුමා සහ මහ බැංකුවේ අධිපතිවරයා ලංකාවේ ඉන්නවා නම් එහෙම නැත්නම් ඔහු නියෝජනය කරන්න මේ උත්තර දෙන්න සිද්ධ වෙනවා. එතන මුදල් ඇමතිවරයා දැන් දැනුවත් වෙලාද මේ පිළිබඳව මේ කැඳවීම පිළිබඳව? දැන් අපි දැන් තමයි කමිටුව ඉවර වුණේ. හැබැයි කමිටුව මැදදී මං කිව්වා මේ ඔවුන්ට මේ ඒ ලියුම අරින්න කියලා. දැන් ගිහිල්ලා තියෙන දැන්ට. ඔව්. දැන් අද මාධ්‍ය හමුවේදී නලින් ජයසිංහ ඇමතිවරයා කියන දා මේ වගේ දේවල් අභ්‍යන්තරයේදී සිදු වෙනවා. කවුද කියන්නේ? නලින් ජයසිංහ. ඔව්. ඉතින් දැන් තැපැල් දෙපාර්තමේන්තුවේ ලක්ෂ 6ක් ශ්‍රී ලංකා පෝස්ට් එකෙන් US පෝස්ට් වලට ගිහින් තියෙනවා. ඒක උන්ට ලැබිලා නැහැ. එවැනි දෙයක් වෙලා තියෙනවා කියලා. ඒක සාමාන්‍යයෙන් ඒ වගේ වෙන දේවල්ද මේවා? මන් දන්නේ එහෙම එකක් මන් දැන් තමයි මට දැන් ඔය කියනකොට තමයි ඒක මන් දන්නේ නමුත් මේවයි සිස්ටම් තියෙන්න ඕනේ මේ දැන් අපි කවුරුත් දන්නවා තාක්ෂණය පාවිච්චි කරනකොට ඒවට හරියන විදියට සිස්ටම්ස් තියෙන්න ඕන. හරි දැන් නොයෙකුත් දේවල් අපිට ඔහුගෙන් අහන්න තියෙනවා. දැන් ඒ කියන්නේ මේ ෆයිනෑන්ස් මිනිස්ටර් එකේ ණය ගෙවන සිස්ටම් එක 2024 කල් ඉවරලා තියෙනවා කියලා ඒක නැවත අලුත් සිස්ටම් එකක් ලබා ගත්තද ඔය වගේ ප්‍රශ්න රාශියක් අපිට තියෙනවා අහන්න. ඉතින් මට විතරක් නෙමෙයි කමිටු සමාජිකයන්ට මේ ප්‍රශ්න තියෙනවා අහන්න. එතකොට මෙතන අපි පොලිසිය රස්සාව කරන්න යන්නේ නැහැ. ඒක පොලිසිය කරපුවාවේ. හැබැයි අපි මෙතන පාර්ලිමේන්තුවට තියෙන බලය වගකීම පාවිච්චි කරලා ඒ අවශ්‍ය කරුණු පැහැදිලි කර ගැනීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. බ්‍රහස්පතින්දා හැන්දෑවේ මේ භාණ්ඩාගාරයෙන්ුයි මහ බැංකුවෙන්. බොහොම ස්තුතියි.